පාස්කුවට පසු සිකුරාදා දවසේදී දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතයට දෙන සිතුවිල්ල කුමක්ද? සුදු ජොහාන් 21 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ ඉඳලා පද කිහිපයක්. ජේසුස් වහන්සේ ප්‍රේම කළ ශ්‍රාවකයා පේදුරුට කතා කොට අන්න ඒ සමිඳාන වහන්සේයයි කීය. එවිට සීමොන් පේදුරු ඒ සමිඳාන වහන්සේ බව අසා තමා ඉන රෙද්ද ලිහා දමා සිටි බැවින් වහා එය ඇඳගෙන මුහුදට පැන්නේය. එහෙත් සෙසු ශ්‍රාවකයෝ මසුන්ගෙන් පිරුණු දැල ඇදගෙන කුඩා ඔරුවෙන් ආහ. ඔහු වෙරළට නුදුරුව මීටර් 100ක් පමණ ඈතින් සිටියහ. ඔහු ගොඩට ආ විට එහි ගිනි අඟුරුද ඒ පිට මාළු තිබෙන බවද රොටීද දුටුවෝය. ඔබ දැන් ඇල්ලූ මසුන්ගෙන් ස්වල්පයක් ගෙනෙන්නැයි යේසුස් වහන්සේ ඔවුන්ට වදාළසේක. කිතුණු ගීත පොතේ 41 වෙනි ගීතිකාව. රන්දෝරින් නැතුල් වෙලා රන්විමන් තුලේ මම් කී කල්වාසන්නේමි දෙව් පියාලංගේ රන් කිරුල් හිසේදාරා රන් අසුන්නාරා රන් විනානදින් පාසා දෙව්දුතුන් කැලා ක්‍රිස්තු මාසමිදුනේ ඒ ඇලෙන් ගැලූ ශුද්ධලේ ගඟේ ගිලි ශුද්ධ වේ රන්තරු ලෙසින් දිලේ වන්නේ ඇයි පමා ජෝර්දාන් ගංගේ තෙරදී ජේසුස් සම්භවේ ප්‍රීතියේ රටේ කානන් දේශයේ නැදුකක් එහි කෙසේ යන්ට ලෑස්තිවන් නැදුකක් එහි කෙසේ යන්ට ලෑස්තිවන්. ඔබට හිතනවා වෙන්න පුළුවන් මේක මේ මරණ ගෙවල් වල කියන ගීතිකාවක් පාද සුරංග ඇයි මේ අද දවසේ ගායනා කරේ කියලා. මේ කිසිම ගීතිකාවක් මරණයට පාත්‍ර වෙච්ච අයට ගායනා කරන ඒවා නෙවෙයි. මේ හැම දෙයක් තුලදීම ජේසුස්වහන්සේගේ ආදරය තිබෙන්නේ. අපි හොඳ ජීවිත ගත කරන්න උත්සාහ කරන්නේ ඇයි? ඇයි අපි යහපත් ජීවිත ධර්මිෂ්ඨ ජීවිත ගත කරන්න උත්සාහ කරන්නේ? මොකද අපි මැරෙන මිනිස්සු නිසා. මැරෙන්නේ නැත්තම් මේ තියෙන දේවල් සියල්ලක් රැස් කරගෙන අපිට ඉන්නට පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. කා කොටාගෙන තව කෙනෙක්ගේ දේ අයිති කරගෙන මැරෙන්නේ නැති මිනිස්සු වගේ ජීවත් වෙන්න එපා කියලයි හැම ධර්මය තුලම කියන්නේ. ඉතින් එහෙනම්
අපි මේ මරණයෙන් පසු ජීවිතය කුමක්ද? ඒ මරණයෙන් පසු ජීවිතය අපි කොහොම සූදානම් වෙන්නේ කියලා අපි හැම මොහොතකදීම මතක තියාගන්න ඕනේ. මිනිස්සු මැරෙනකොට අපිත් මැරෙන අය, ඔබත් මැරෙන කෙනෙක් කියලා ඔබට මතක් කරලා දෙනවා. අපි ඊයේ දවසේදී යන්න පුළුවන් වුණා අවුරුදු 23ක වයස ඇති තරුණෙක්ගේ මරණ ගෙයට. තවත් සහෝදරයෙක් අවුරුදු 60කට කිට්ටු සහෝදරයෙක්ගේ මරණය සමහරට අද දවසේදී තිබෙනවා. මිනිස්සු මැරෙනවා. විවිධ වයස්වලදී මිනිසුන් මැරෙනවා. පලස්තීනයේදී, ඊශ්‍රායලයේදී, ඉරානයේදී පොඩි දරුවෝ වයසක මිනිසුන් මැරෙනවා මේ යුද්ධය නිසා. නමුත් අපි සමහර වෙලාවට අපි ජීවත් වෙන්නේ මරණය අපට කවදාක්වත් ලැබෙන අය නෙවෙයි වගේ. ස්වාමීන් වහන්සේ ඔබට ආරාධනා කරනවා ප්‍රේමවන්ත දරුවනි. මැරෙන මිනිසුන් විදිහට ජීවිතේ මැරෙනකොට අරගෙන යන්න පුළුවන් දේවල් රැස් කරන්න. ලෝකයේ දේවල් කවදාක්වත් මැරෙනකොට අරන් යන්න බැරි බව ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා. ගෝලයන්ට යේසුස් වහන්සේ නැවත වාරයක් උත්ථාන වූ ජේසු කියලා මතක් කරලා දෙනවා වගේම ඔවුන් සමග ආහාරයක් ලබලා ආහාර වේලක් අනුභව කරලා උන්වහන්සේ ඔවුන්ට නැවත වාරයක් ඔවුන් සිටිය යුතු ස්ථානය කුමක්ද කියලා අද දවසේ සුභාරංචි තුලින් මතක් කරලා දෙනවා. අද ඔබට උන්වහන්සේ කියන්නේ නැවත වාරයක් මතක් කරගන්න. උන්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? ඒ ජීවිතය ඔබ අත්පත් කරගන්න අවශ්‍යයි කියලා උන්වහන්සේ ඔබට අද දවසේදී මතක් කරලා දෙනවා. ජේසු පීඨයි.